ඉතින් අද අපි ඔයාලට කියලා දෙන්න යන්නේ එම්බසි එකේ අපොයින්ට්මන්ට් එකක් දාගන්නේ කොහොමද කියලා. අලුත් ස්ටුඩන්ට්ස්ලා ගොඩක් දෙනෙක් එම්බසි අපොයින්ට්මන්ට් එකක් දාගන්නේ කොහොමද කියලා දන්නේ නැති නිසා මේ වීඩියෝ එක හදන්න හිතුවා. ඉතින් මුලින්ම කියන්න ඕනේ ඔයා එම්බසි එකේ අපොයින්ට්මන්ට් එකක් දානව නම් හෙට ඔයා එම්බසි එකට යන්න බලාපොරොත්තු වෙනවා නම් අද උදේ තමයි ඔයාට අපොයින්ට්මන්ට් එක දාන්න පුළුවන් වෙන්නේ. ඔයාට ඉස්සරහට සතියකට මාසයකට ඒ වගේ කලින් අපොයින්ට්මන්ට්ස් දාන්න බෑ. හෙට යනවා නම් අද දාන්න පුළුවන්. ඒතර හැමදාම වැඩ කරන දවස්වල නිවාඩු දවස්වල බෑ. වැඩ කරන දවස්වල හරියටම උදේ 9ට ඔයාට වෙබ්සයිට් එකේ ඩේට් සිලෙක්ට් කරන්න පුළුවන් වෙනවා. එතකොට ඔයා හරියටම 9ට ලොග් වෙන්න ඉන්න එපා. ඔයා 8:45ටවත් සිස්ටම් එකට ලොග් වෙලා ෆයිනල් ස්ටෙප් එකට වෙනකල් ඇවිල්ලා කැලෙන්ඩර් එක විතරක් රිෆ්‍රෙෂ් කරලා ඉන්න. එතකොට ඔයාට ඩේට් එක හරියටම උදේ 9ට ඕපන් වුණාම පුළුවන් ඩේට් එක සිලෙක්ට් කරලා ඔයාගේ අපොයින්ට්මන්ට් එක දාගන්න. ඉතින් මෙතනදිත් ඔයා සිලෙක්ට් කරන්නේ මොකක්ද කියන එක සැලකිලිමත් වෙන්න ඕනේ. ඔයා වීසා බාර දෙන්න යන කෙනෙක් නම් ඔයා වීසා කියන ඔප්ෂන් එකට තමයි ටික් එක දාන්න ඕනේ. ඔයා ඩොකියුමන්ට් සර්ටිෆයි කරන්න යන කෙනෙක් නම් කන්ෆර්මේෂන් බ්ලැක්ලිස්ට් කියන මෙනු එක තමයි ඔයා සිලෙක්ට් කරන්න ඕනේ. ඉතින් දැන් මම ඔයාලට පෙන්නන්නම් ස්ක්‍රීන් කැප්චර් එකක් කොහොමද ඔයාලා එම්බසි අපොයින්ට්මන්ට් එක දාගන්න ඕනි කියලා වෙබ්සයිට් එකත් එක්කම. මුලින්ම g4k.go.kr කියන වෙබ්සයිට් එකට යන්න. ඊළඟට උඩ ඔයාලට ලැන්ග්වේජ් එක චේන්ජ් කරගන්න පුළුවන් ඉංග්‍රීසි වලට. චේන්ජ් කරලා pop-up menus close කරලා reservation to diplomatic mission කියන එක select කරන්න. ඊළඟට මේක රිසර්වේෂන් කියන එක ක්ලික් කරාම ඔයාලට pop-up එකක් එනවා. ඒක ඕකේ කරලා ගියපුවාම ඔයා මෙතන ටික්ස් දාන්න ඕනේ. ඊළඟට ඔයාගේ personal details enter කරන්න ඕනේ. උඩම ඔයාගේ full name එක තමයි දාන්න තියෙන්නේ. ඊළඟට ඔයාගේ email address එක. email address එක පළවෙනි කොටුව එකටම දාන්නේ නැහැ. මුල් පාර්ට් එක ලියලා පිටිපස්සේ ඔයා gmailද නෙවර්ද මොනවාද කියලා ඔයාගේ email එකේ අන්තිම ටික දෙන්න ඕනේ. ඊළඟට ඔයාගේ country code එක select කරලා phone number එක captcha එක enter කරලා send verification number කියන එක click කරන්න තමයි තියෙන්නේ. හරි, දැන් අපි මේකේ email address එක enter කරගත්තා. full name එක type කරනවා. ඊළඟට captcha එකක් type කරලා පහළ තියෙන send verification number click කරන්න. එතකොට ඔයා දීපු email address එකට ඔයාට OTP code එකක් එනවා. email එකට ගිහිල්ලා බලන්න ඔයාට code එක ආවද කියලා. සාමාන්‍යයෙන් code එක එන්නේ නැතුව තියෙන්නේ නැහැ. ඔයා email එක කීප සැරයක් refresh කරලා බලන්න. එතකොට ඔයාට code එක හොයාගන්න පුළුවන්. දැන් අපි email එකට ගිහිල්ලා refresh කරොත් ඇවිල්ලා නැහැ. ආයෙම refresh කරලා බලමු. දැන් මේ email එක ඇවිල්ලා තියෙනවා. මේකේ තියෙන code එක ඔයාලා අතන ගිහින් enter කරපුවාම හරි මේ විදිහට ඊට පස්සේ ඔයාලට log වෙන්න පුළුවන්. ඊළඟට ඔයා මෙතනින් region එක select කරන්න ඕනේ. මේකේ තුන්වෙනි එක. ඊළඟට ඔයාට country එක ශ්‍රී ලංකා select කරන්න පුළුවන්. ඒ විදිහට drop down menus තුන select කරලා පහළට ගිහිල්ලා next ගියාම ඔයාට මෙතන select කරන්න එනවා. ඔයා apply කරන්නේ මොකටද කියලා. එතකොට ඔයා documents verify කරන්න නම් confirmation එක තමයි click කරන්න ඕන. ඔයාට date එක time එක select කරලා identification number කියන තැන ඔයාගේ passport number එක දීලා ආයෙම captcha එක enter කරලා ඔයාට request කරන්න තමයි තියෙන්නේ. ඊළඟට මෙහෙම පෙන්නන ඔයාගේ රිසර්වේෂන් එක. ඔයාලට පුළුවන් මේක print reservation ගිහිල්ලා ඔයාගේ desktop එකට save කරගන්න.
ඊළඟට ඒ ෆයිල් එක ඔයාලට print එකක් අරගෙන එම්බසි එකට යන්න පුළුවන්. ඉතින් මේක documents verify කරන්න වීසා වලට ඕනි එකට ඔයාලට හරිම පහසුවෙන් කරගන්න පුළුවන්. කවුරුත් ඕනි වෙන්නේ නැහැ. ඔයාලට තුන්වෙනි පාර්ශවයකට මුදල් දීලා කරගන්න ඕනි වෙන්නේත් නැහැ. ඒජන්සි එකට කතා කරලා හැම වෙලේම appointments දාලා දෙන්න කියලා කරදර කරන්න ඕනිත් නැහැ.